මගේ ආදරණීය යාළුවෝ හැමෝටම සුන්දර ඉරිදා දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඉතින් හැපි පැමිණි YouTube නාලිකාවට අදත් ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරන් ඉන්නේ ආර්ථික භෝගයක් ගැන නෙවෙයි. වෙනද ඇත්තටම මගේ වීඩියෝ වල ආර්ථික භෝග එතකොට මගේ ගෙවත්තේ ආදායම් ලබන භෝග ගැන තමයි මම විශේෂයෙන්ම ඔයාලට කියන්නේ. නමුත් අද මම මේ අරන් ඉන්නේ මගේ ගෙවත්තේ අපේ හිත සතුටු කරන මනස ප්‍රබෝධවත්ව තියාගන්න නිවස ලස්සන කරන මගේ මල් ටික ගැන ඔයාලට අරන් එන්න. ඉතින් මේ මෙතර කල් මම හදපු මල් වල දැනට මල් පිපෙන වර්ග 20ක් 25ක විතර විස්තර තමයි මේ අරන් ඉන්නේ. ඉතින් මේකෙදි මම ඔයාලට කියන්නේ මේ මං හැම ගහකටම හැම තැනකම මල් හිටවල ගෙදර ලස්සන කරගන්න ගොඩාක් මහන්සි වෙලා තිනවා. ඉතින් ඒ වගේ ප්‍රතිඵල දැන් ඇත්තටම ලැබෙමින් පවතිනවා. මල් පිපිලා හැමතැනම හරි ලස්සන වෙලා තියෙනකොට හරිම සුන්දරයි. උදේට නැගිට්ටත් ගෙදර හරිම ප්‍රසන්නයි. ඉතින් අපිට මේ වගේ ගෙදරක තියෙන හැම ඉඩකම මල් හදලා තියෙනකොට ඒකෙන් දැනෙන සතුට, ඒකෙන් දැනෙන වින්දනය ආය වෙන කිසි දෙයකින් ලබා ගන්න බෑ. ඒ තරම්ම ඇත්තටම සතුටක් ලැබෙනවා. ඉතින් මල් හදනවා කිව්වහම අපිට ඇත්තටම මගේ වයිෆ් ළමයි එක්කම ඉන්න නිසා එයාට ගොඩක් කරගන්න අමාරුයි මේ දේවල්ට. එයාගේ උදව්ත් ඇතුව ඉතින් මම මේ දේවල් ගොඩක් කැමැත්තෙන් කරනවා. දැනට මල් හැම තැනම හිටවල ඉතින් මේ විදියට හැම ගහකම මල් පිපෙනවා. ඉතින් මේක මම ඔයාලට අරන් ඉන්නේ ගෙදරක අපි විශේෂයෙන් ලාභ ප්‍රයෝජන නැතත් ලාභ ප්‍රයෝජන මහා පරිමාණයේ මල් වගා කරන පාම් තියෙනවා. නමුත් අපි නිවසක මේ විදිහට හැම තැනකම පිපෙන මල් වර්ග හිටවා ගත්තාම ගෙදර ඇත්තටම මල් වත්තක ජීවත් වෙනවා වගේ ජීවත් වෙන්න පුළුවන්. මේ මං හදලා තියෙන මේ කරඳ ගහක්, මේ කරඳ ගහට යවලා තියෙන ලුණු මල් වැල. ඉතින් ඔයාලට පේනවා මේකේ දැන් අවුරුද්දකට විතර ඉස්සර මම මේ වැල හදාගත්තේ. දැන් මේක හරි ලස්සනට මේකේ මල් පොකුරු හැමතැනම පිපිලා තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් මම ඔයාලට මේ වීඩියෝ එක අරන් ඉන්නේ ගහක් හිටවලා මලක් පිපෙනකොට, ගෙඩියක් හැදෙනකොට ඒකෙන් ලැබෙන සතුට කියලා නිම කරන්න බෑ. ඉතින් අපි අතර ඉන්න යාළුවොත් ඉන්නවා ගහක් වැලක් හිටවන්න හරි අකමැති කට්ටිය. ඉතින් එයාලට ආදර්ශයක් වෙන්න එයාලගේ මේ වගේ දේවල් කරන්න එයාලටත් මේ හිතින් හරි හිතෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේකෙදි බලන්න මම මේ කරඳ ගාවුණත් හදලා තියෙන්නේ මේ මගේ නිවස අපි ඉදිකිරීම කරනකොටම තමයි මම මේ කරඳ ගස් ටික එකට කරලා ලස්සනට ගොතලා හදාගත්තේ. ඒකට තමයි ඔය ලුණු මල් වල යවලා තියෙන්නේ. ඊට පස්සේ විවිධ ඕකිඩ් වර්ග, විවිධ මල් වර්ග ඒ අතරතුරම හිටවල තියෙනවා. ඉතින් මේවා මම ඔයාලට අරන් ඉන්නේ ගෙදරක ආර්ථික වාසි, ගෙදරට මුදල් ලැබෙන භෝග වගා කරනවා වගේ මේ විදිහට මල් හිටවල ගෙදරක ඒ ලැබෙන තෘප්තිය ඒ මුදල්ටත් වඩා ගොඩාක් වටිනවා. ඒ නිසා තමයි මේ වීඩියෝ එක අද ඔයාලට අරන් ඉන්නේ. ඉතින් බලන්නකෝ මේ ඕකිඩ් මල් වල තියෙන ලස්සන. ඒකෙන් දැනෙන සතුට කියලා නිම කරගන්න බෑ. ඉතින් මේ විදිහට මේක වර්ගයක් නෙවෙයි, මේ හැම තැනම මම මේ වගේ මල් වර්ග හිටවල තියෙනවා. ගොඩ වර්ග හිටවල තියෙනේෙන් කොටසක් මම ඔයාලත් එක්ක අද බෙදාගන්නේ. මල් පිපෙන ගස් ටික විතරක් දැන්ට අරන්නේ. දැන්ට මම මල් වර්ග 200ක් විතර මේ මිදුලේ හිටවල තියෙනවා. දැන් සමහර ඒ වගේ මල් පිපෙනවා, සමහර ගස් තාම හැදීගෙන එනවා. ඉතින් විවිධ වර්ග. ඉතින් අපිට මල් ගෙදරක ලස්සන තව වැඩි කරගන්න මල් ගහක් හිටවල ඒකෙන් මල් පිපෙනකොට ලැබෙන සතුට ආය කියලා නිම කරගන්න බෑ. අපිට ඉතින් මේ වගේ මල් වර්ග ගොඩාක් සමහර ගෙවල් වල මොනතරම් සල්ලි තිබ්බද මේවා මුදල් ලොකුවට වැය කරලා කරන දේවල් නෙවෙයි. හැම තැනකින්ම හැම ගෙදරකින්ම යනකොට හෝ කොහේ හරි දැක්කොත් මම මල් ගහක් ගෙනල්ලා ඉඩ තියෙන තැනක හිටවනවා. ඉතින් හැම තැනම දැන් මල් හැදෙන නිසා, මල් පිපෙන නිසා හරිම ලස්සනයි. උදේට නැගිට්ටත්
ඉතින් මල්වත්තක ජීවත් වෙනවා වගේ ජීවත් වෙන්න පුළුවන්. අපි ඉතින් මල්වත්තක ගත්තොත් එහෙම නඩත්තුවට සෑහෙන පිරිසක් ඉන්නවා. ඒවා ඊටාම ලස්සනට පාත්‍ය හදලා මමත් දැන් මේ විදිහට කරගෙන යනවා. ඒ කරගෙන යන්නේවෙන් කොටසක් තමයි මම මේ ඔයාලට පෙන්වන්නේ. ඉතින් මම මේක පෙන්නලා ඔයාලට කියන්නේ ඉතින් සමහර අපි දන්න හැම ගෙදරකම ගියත් මේ වගේ මල් හිටවල ලස්සන කරගන්න අපි ගොඩාක් උත්සාහ කරන්නේ උත්සාහ කරගන්න පිරිසක් ඉන්නවා. මේ තියෙන්නේ මං ස්ලැබ් එක උඩට ගිහිල්ලා තියෙන මගේ අර පිච්ච වෙලා. ඉතින් ඒකෙත් මල් මේ වෙනකොට හරි ලස්සනට පිරීලා තියෙනවා. ඉතින් ඊට අමතරව රෝස විවිධ වර්ග වල මල් හිටවල තියෙනවා. මේ වැට මං ගහගත්තේ මේ කටරොළු වල මල් පිපෙනවා දැන් ඒක යවන්න. ඉතින් ඊට අමතරව රෝස විවිධ වර්ග හිටවල තියෙනවා. ඒ වගේ මල් දැන් ගොඩ පිපෙනවා. ඉතින් ඒකෙන් ලැබෙන මානසික සතුට මම නිතරම ඔයාලට අරන් ඉන්නේ. ඉතින් ගහක් වැලක් හිටවල මේකෙන් ලැබෙන තෘප්තිය ආය වෙන මුදලකින් සල්ලි වලට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසාම තමයි සාමාන්‍යයෙන් ගෙදරක ගෘහමූලිකයා එහෙම නැත්නම් පිරිමියා මල් හිටවන්න ගොඩාක් යොමු වෙන්නේ නැහැ. නමුත් බිරිඳ එහෙම නැත්නම් වයිෆ් ළමයි එක්ක ඒ හැම දෙයකම යොමු වෙනකොට ඉතින් අපිටත් පුළුවන් ගහක් කොලක් හිටවලා ඒ වගේම ගෙදරක මල් ගහක් හිටවලා ලස්සන කරන්න. ඉතින් මේ මං ඔයාලට අරන් ආවේ මගේ මල්වත්තේ මගේ ගෙදර මිදුලේ අවට ගාඩන් එකේ හිටවලා තියෙන මල් වර්ග වලින් කීපයක්. ඉතින් ඔයාලත් හිතනවා නම් මේක හොඳයි කියලා මේ කරන වැඩේ සාර්ථකයි ලස්සනයි කියලා හිතෙනවා නම් මගේ YouTube channel එක subscribe කරන්න. ඉතින් වාසනාවන්ත සොඳුරු සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. සුන්දර ඉරිදා දවසක්. ඉතින් තවදුරටත් මේ විදිහටම ලස්සන කරලා ඉදිරියටත් ඔයාලට මේ වගේ වීඩියෝ අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකන් සියලු දෙනාටම තෙරුවන් සරණයි. හැමදෙනාම පරිස්සමින් සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ජය වේවා.